අයිබෝන් පුතේ අපි 2020 මතුගම අධ්‍යාපන කලාපයේ දෙවන වාර පරීක්ෂණය තමයි සාකච්ඡා කරන්න යන්නේ. බලමු අපි දෙවන වාර පරීක්ෂණයේ තියෙන පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නයේ විදිහට අපිට දීලා තියෙනවා. මොකක්ද? පහත සඳහන් ප්‍රකාශ අතරින් ගිණුම්කරණය පිළිබඳ වඩාත් හොඳින් විස්තර කරන ප්‍රකාශය වන්නේ. හරිනේ? ගිණුම්කරණයේ ගිණුම්කරණය විස්තර කරනවා කියලා කියන්නේ පුතේ ඇත්තටම ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ව්‍යාපාරයක ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය ආර්ථිකමය තොරතුරු ඉදිරිපත් කිරීම නේද? ගිණුම්කරණයේදී සිදුවෙන්නේ ව්‍යාපාරයක ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය මොන තොරතුරුද? ආර්ථිකමය තොරතුරු ඉදිරිපත් කිරීම. බලමු. ගනුදෙනු වාර්තා කිරීම නෙමෙයිනේ. ගනුදෙනු වාර්තා කිරීම නෙමෙයි. ඊට පස්සේ ව්‍යාපාරයක බාහිර පාර්ශවයන්ට බාහිර පාර්ශවයන්ට විතරක් නෙමෙයිනේ අභ්‍යන්තර හා බාහිර පාර්ශවයන් දෙකටම. ඊට පස්සේ ව්‍යාපාරයක සිදුවෙන ගනුදෙනු විධිමත්ව වාර්තා කරන එක විතරක් නෙමෙයිනේ. ඊට පස්සේ ව්‍යාපාරයක ඇල්මක් දක්වන පාර්ශවයන්ට ගිණුම් කරන ඒකකයකට අදාළ තීරණ ගැනීම සඳහා ආර්ථික තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය. අන්න ඒක තමයි උත්තරේ. තේරෙනවනේ? ඊට පස්සේ ඊළඟ එකේ ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු දැන ගැනීම හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හඳුනා ගැනීම නෙමෙයිනේ. ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය ආර්ථිකමය තොරතුරු ඉදිරිපත් කිරීම. උත්තරය කීයද? 4නේ. ඊට පස්සේ 2. ගිණුම්කරණයේ මූලික අරමුණ. ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ව්‍යාපාරයක ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය ආර්ථිකමය තොරතුරු ඉදිරිපත් කිරීම. ඉතින් ගිණුම්කරණයේ අරමුණක් පුතේ ඒකම තමයි. මොකක්ද? ව්‍යාපාරයක ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීමම තමයි. බලමු. ආයතනයක සියලුම ගනුදෙනු ගිණුම් පොත්වල සටහන් කිරීම නෙමෙයි අරමුණ. ව්‍යාපාරයක ආයතනයක මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර ඇති තොරතුරු විශ්ලේෂණය කිරීමත් නෙමෙයි. මොකද ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපේ. ආයතනයක් පිළිබඳ තොරතුරු ඒවා භාවිතා කරන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා සැපයීම. ඔව් නේද? ගිණුම්කරණය කරන්නේ ඇත්තටම භාවිතයට ගන්න නැති වුන්ට ප්‍රයෝජනයට ගන්න නෙමෙයි. භාවිතයට ගන්න පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම තමයි ගිණුම්කරණය මගින් වෙන්නේ. තේරෙනවනේ? ආයතනයක් පිළිබඳ තොරතුරු ඒවා භාවිතා කරන පාර්ශවයන්ට තීරණ ගැනීම ආයතනයක ගනුදෙනු සටහන් කිරීම වර්ග කිරීම සාරාංශ කිරීම ඔය ඇවිල්ලා ගිණුම්කරණයේ කාර්යයන් ටික. ඊට පස්සේ ව්‍යාපාර ආයතනයක් සම්බන්ධව පහත තොරතුරු අතරින් කුමන තොරතුරට වෙළඳ ණය හිමියන් ණය හිමියෝ දැන් ඔයා හිතන්නකෝ ණයට භාණ්ඩ ගත්තාමනේ ණය හිමියෝ ඇති වෙන්නේ. ණය හිමියෝ ව්‍යාපාරයකට ඇල්මක් දක්වනවා නම් ඇල්මක් දක්වන්නේ ප්‍රධානම අඛණ්ඩව තොග සැපයීම සහ අය මොකක්ද? ආපසු ඒ කියන්නේ සැපයූ ණය ආපසු අය කර ගැනීම. හරිනේ? බලමු අපි નિયમિત කාලයේදී ණය ගෙවීමේ හැකියාව නේද අපි බලන්නේ. નિયમિત කාලයේදී ණය ගෙවීමේ හැකියාවක් තියෙනවා නම් අපි උන්ට භාණ්ඩ සපයනවා. සැපයුම් කරුවෝ එහෙමනේ කරන්නේ. ඊට පස්සේ වාර්ෂික ලාභාංශ බලන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලන්ට වැඩක් නැහැ. වාර්ෂික ලාභය වැඩක් නැහැ. ව්‍යාපාරයේ ප්‍රතිපත්ති සංවර්ධනය කිරීමේ හැකියාව බලන්නෙත් නැහැ. ඊට පස්සේ කීර්ති නාමය බලන්නෙත් නැහැ. ඒගොල්ලන්ට ඕනි මොකක්ද? ණය ගෙවන්න හැකියාවක් තියෙනවා නම් ඒගොල්ලෝ ණය සපයනවා. සැපයුම් කරුවන් එහෙමයි. ඊළඟට අපි යනවා මොකේටද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්ෘතයන් දීලා තියෙනවා අපිට. කියන්නේ වත්කම් සහ බාහිර වගකීම්. දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත ගනුදෙනු සිදුවේ. ගිණුම් කරන සමීකරණයට වෙච්ච බලපෑම අහලා තියෙනවා. වත්කම් වගකීම් හිමිකම් මේගොල්ලෝ දීලා තියෙන විදිහටම ලියා ගන්න ඕනේ පුතේ. වත්කම් සමානයි වගකීම් ධන මොකද්ද? හිමිකම්. වත්කම් කීයද තියෙන්නේ? 400යි. වගකීම් කීයද? 150යි. හිමිකම කීයද? 400න් 150ක් ගියපුවාම 250යි නේ. හරිනේ? දැන් මේවා යද්දී ඔයා කැල් කරලා කියන්න ඕනි මට. තේරෙනවනේ? ඔයා කැල් කරලා කිව්වොත් ඉක්මනට අපිට ආන්සර් ටික ගන්න පුළුවන්. තේරෙනවනේ? ආයන් අපි දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත ගනුදෙනු සිදුවේ. කාලච්ඡේදයේ ජංගම නොවන වත්කම් ෂය. ජංගම නොවන වත්කම් ෂය වෙනවා කියලා කියන්නේ වත්කම් ෂය වෙනවා කියලා කියන්නේ ගෙවිලා යනවා. වත්කම් අඩු වෙනවා 10ක්, හිමිකම අඩු වෙනවා කියද්ද 10ක්. බැංකු ණය 25ක් ගෙන අයිරාවක් පියවලලු. බැංකු ණය 25ක් අරගෙන බැංකු ණයක් ගත්තාම වගකීම් වැඩි වෙනවා 25ක්. බැංකු ණය 25ක් අරගෙන ආපහු අයිරාවක් පියවලා. අයිරාවක් කියලා කියන්නේ ඒත් වගකීමක් නේ.
වගකීමක් පියවලා. ඊට පස්සේ ඊළඟ එක ගෙවිය යුතු සේවක වැටුප් 10යිලු. ගෙවිය යුතු සේවක වැටුප් 10යිලු. සේවක වැටුප් කියන්නේ වියදමක් නිසා හිමිකම අඩු වෙනවා. වියදමක් නිසා හිමිකම මොකද වෙන්නේ? අඩු වෙනවා. ඊට පස්සේ ගෙවිය යුතු නිසා ඒක වගකීමක් නිසා ආපහු වගකීම මොකද වෙන්නේ? වැඩි වෙනවා. දෙපැත්ත බැලන්ස් ඈ. දැන් හැම ගනුදෙනුවකම මොකද්ද වෙන්න ඕනේ පුතේ? දෙපැත්ත බැලන්ස් වෙන්න ඕනේ. හරිනේ? ඊළඟ එක 10000ක අත්තිකාරම් මුදලක් ලැබී ඇත. 10000ක අත්තිකාරම් මුදල. අත්තිකාරම් මුදලක් කියන්නේ මොකද්ද? දැන් තව ප්‍රශ්නය. මුදල් ලැබෙනවා ඒක හරි. අත්තිකාරම් විදිහට ලැබෙනවා කියලා කියන්නේ පුතේ මෙන්න මේ වගේ දෙයක්. මොකක්ද? අත්තිකාරමක් ලැබෙනවා කියලා කියන්නේ විකුණන්න කලින් සල්ලි දීලා යනවා. එතකොට ඒගොල්ලෝ දීලා යන්නේ විකුණන්න එපා මේක තියාගනින් ඈ ඊළඟ මාසේ ඇවිල්ලා මම ගන්නවා. ඕකනේ කියන්නේ. තේරෙනවනේ? එතකොට මොකද්ද අත්තිකාරමක් ලැබුණාම ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙනවා. ඒ වගේම වගකීමුත් වැඩි වෙනවා පුතේ. වත්කම් වැඩි වෙනවා 10ක්. ඒ වගේම වගකීම් වැඩි වෙනවා කියද්ද 10ක්. දැන් බලන්න දෙපැත්ත බැලන්ස්ද කියලා. බලමු අපි. එකතුන් ටික ගමු අපි. පළවෙනි එක. මෙතන එකතුව කීයද? 400යි. මෙතන එකතුව ගන්නවා අපි. 25ට 25 කැපිලා යනවා. මෙතන 170යි. මෙතන 20ක් කැපිලා ගියපුවාම කීයක් එනවද? 20ක් කැපිලා ගියපුවාම 230යි. බලන්න උත්තරයක් තියෙනවද කියලා. 400යි 170යි 230යි. 400යි 170යි 230යි. උත්තරේ එකනේ. ඊට පස්සේ ඊළඟ එක. පහත සඳහන් ගනුදෙනු අතරින් වගකීම් වැඩි වී. වගකීම මොකද වෙන්නේ? වැඩි වෙනවා. අඩු වීමට හේතුවක් වන්නේ. වගකීම් වැඩි වෙලා වගකීම් අඩු වීමට. ඒ කියන්නේ මේ ණයක් අරගෙන ආපහු ණයක් ගෙවලා. කොහොම සීන් එකක් නෙවෙන්නේ. වගකීමක් කියන්නේ ණයක්නේ. ණයක් අරගෙන ආපහු වගකීමක් ගෙවලා. බැංකු ණයක් ලබා ගැනීම ගන්න බෑ. බැංකු අයිරාවක් පවතින විට උපචිත විදුලි වියදම් සඳහා 7500ක චෙක් පතක් නිකුත් කිරීම. හරිනේ? බැංකු අයිරාවක් තියෙනවා කියලා කියන්නේ ණයක් තියෙනවා. හරිනේ? අයිරාවක් තියෙද්දී උපචිත විදුලි වියදම් සඳහා උපචිත විදුලි වියදම් කියලා කියන්නේ වගකීමක්. උපචිත විදුලි වියදම් කියන්නේ අපේ මොකක්ද? වගකීමක්. දැන් මේ උපචිත විදුලි වියදම පියවුවාම වගකීම් අඩු වෙනවා. චෙක් පතකින් පියවුවාම බැංකු අයිරාව ආපහු වැඩි වෙනවා. තේරුණානේ? වගකීම් අඩු වෙලා වගකීම් වැඩි වෙලා. හරිනේ? උත්තරය එතකොට මොකක්ද? 2. විදුලි වියදම් සඳහා මුදලින් ගෙවුවාම මුදල් අඩු වෙලා හිමිකමනේ අඩු වෙන්නේ. ඒක එන්නේ නැහැ. ණයගැතියන්ට 500ක වට්ටමක් ලැබුණාම ණයගැතියන්ට 5500ක වට්ටමක් ලැබීම. දුන් වට්ටම්නේ. දුන් වට්ටම් නිසා හිමිකම අඩු වෙනවා, ණයගැති කියන වත්කම අඩු වෙනවා. ඊට පස්සේ ණය හිමියන්ට 5000ක වට්ටමක් ලැබුණාම මොකද වෙන්නේ? ණය හිමි කියන වගකීම අඩු වෙනවා. වගකීම අඩු වෙලා හිමිකම වැඩි වෙනවා. ඕක වෙන්නේ. දැන් ඔයා ඔය ගනුදෙනු කල්පනා කරන්න ඕනේ ගෙදර ඉන්න ගම. ඊට පස්සේ සිකුරුගේ ව්‍යාපාරයේ 2018 4 දින සිදු වූ ගනුදෙනු පහත දැක්වේ. අත්පිට ගැනුම් 400යි, ණයට ගැනුම් අත්පිට ගැනුම් 40යි, ණයට ගැනුම් 60යි. පහත දැක්වෙන ගනුදෙනු වල බලපෑම නිවරදිව පෙන්눔 කරන පිළිතුර වන්නේ මොනවටද? වත්කම් සහ වගකීම් වලට. මෙන්න වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. ඕකනේ සීන් එක. දැන් අත්පිට ගැනුම් 40යි. අත්පිට ගත්තාම 40ක් මුදල් දීලා ආපහු 40ක් තොගය වැඩි වෙනවා. ණයට ගැනුම් 60යි. තොගය වැඩි වුණා 60ක්, වගකීම් වැඩි වුණා 60ක්. ඇත්තටම බලපෑම කීයද? වත්කම් 60කින් වැඩි වුණා, වගකීම් 60කින් වැඩි වුණා. බලන්න එහෙම එකක් තියෙනවද කියලා. වත්කම් වැඩිවීම 60යි, වගකීම් වැඩිවීම 60යි. උත්තරේ 2. හරිනේ? ඊළඟ එක. දැන් අහලා තියෙන්නේ මොකද්ද? 2018 අප්‍රේල් 30 ව්‍යාපාරයේ ශුද්ධ වත්කම් කීයද කියලා. හරිනේ? ශුද්ධ වත්කම් 4.1 අප්‍රේල් මුදලින් කීයක් යොදවලාද ව්‍යාපාරය ආරම්භ කළා තියෙන්නේ? මුදලින් යොදවලා තියෙනවා 200ක්. 200ක් යොදවලා ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. අප්‍රේල් මාස 160ක වියදමක් ඇති වූ අතර ඉන් 40ක් මිහිරිගේ පෞද්ගලික බැංකු ගිණුමින් ගෙවා ඇත. ගෙවන ලදී. මාසය තුල 240ක ආදායමක් වූයේ නම් ව්‍යාපාරයේ ශුද්ධ වත්කම් ආරම්භයේ කීයක්ද පුතේ යොදවලා තියෙන්නේ? ආරම්භයේ 200ක් යොදවලා තියෙනවනේ. ආරම්භයේ 200ක් යදෙව්වහම 160ක් මොකද කරලා තියෙන්නේ? වියදම් ගෙවලා තියෙනවා. 160ක් වියදමක් ගෙවලා තියෙනවා. ඒ වගේම
40ක් මේ වියදමෙන් 40ක් අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ගෙවලා තියෙනවා. පෞද්ගලික මුදලින් ගෙවුවාම මෙන්න වියදම. ඊට පස්සේ අමතර ප්‍රාග්ධනය. පෞද්ගලික මුදලින් ගෙවුවාම අමතර ප්‍රාග්ධනය නිසා හිමිකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. තේරුණානේ? මාසය තුල 240ක ආදායමක් වූයේ නම් කීයක ආදායමක්ද? 240යි ආදායම. ආදායම 240ක් වූයේ නම් දැන් ආදායම නිසා හිමිකම මොකද වෙන්නේ? වැඩි වෙනවනේ. ඔයාලා දන්නවනේ හිමිකමට බලපාන සාධක 4යිනේ. එක ආදායම්, දෙක වියදම්, අමතර ප්‍රාග්ධනය ගැනීම. ආදායම්. දැන් මෙතන කීයක් එනවද අපිට? බලන්න 160ට 160ක් කැපිලා ගියපුවාම ඉතුරු වෙනවා කීයක්ද? මෙතන 160ට 160ක් කැපිලා ගියපුවාම 120ක් ඉතුරු වෙනවනේ. එතකොට 320යි. බලන්න උත්තරේ කීයද? 1නේ. උත්තරේ 1. ගිණුම් කරන සමීකරණයේ බලපෑම ශූන්‍ය වෙන ගණුද? සමීකරණයේ බලපෑම ශූන්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ එක්කෝ වත්කම් වැඩි වෙලා වත්කම් අඩු වෙන්න ඕනේ. තේරෙනවනේ? හිමිකම් වැඩි වෙලා හිමිකම් අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ මේ නැත්තම් මේ වගකීම් වැඩි වෙලා වගකීම් අඩු වෙන්න ඕනේ. එහෙම නැත්තම් හිමිකම් වැඩි වෙලා වගකීම් අඩු වෙන්න ඕනේ. දෙපැත්ත ශූන්‍ය වෙනවා එතකොට. අයිතිකරු විසින් භාණ්ඩ ගැන්ලි සිදු කිරීම. භාණ්ඩ ගැන්ලි කරපුවාම වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්නේ. නැත්නම් වගකීම් ධන හිමිකම්. අයිතිකරු භාණ්ඩ ගැන්ලි කරපුවාම වත්කම් අඩු වෙලා හිමිකම් මොකද වෙන්නේ? දෙපැත්ත අයිතමයක් එනවා. අයිතිකරු විසින් අමතර ප්‍රාග්ධනය දෙවි. වත්කම් වැඩි වෙලා අනේ අයිතිකරු ගැන්ලි කරපුවාම මම වැරද්දුවා නේද අතන? අයිතිකරු ගැන්ලි කරපුවාම මොකද්ද පුතේ? වත්කම් අඩු වෙලා හිමිකමත් අඩු වෙනවා. අමතර ප්‍රාග්ධනය දෙපුවාම වත්කම් වැඩි වෙලා හිමිකමත් වැඩි වෙනවා. ඊට පස්සේ අයිතිකරු විසින් තමා සතු ගොඩනැගිල්ල ව්‍යාපාරයට එදවීම. ඒත් අමතර ප්‍රාග්ධනය. ගොඩනැගිලි කියන වත්කම වැඩි වෙලා හිමිකම වැඩි වෙනවා. බඩු තොගයක් ණයට ගැනීම. බඩු තොගයක් ණයට ගත්තාම මොකද වෙන්නේ? තොගය කියන වත්කම වැඩි වෙලා හිමික් මේ වගකීම් මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒක ගන්නත් බෑ. බඩු තොගයක් අත්පිට මුදලට ගැනීම. අත්පිට ගත්තාම මුදල් කියන වත්කම වැඩි වෙලා ආපහු තොගය කියන වත්කම අඩු වෙනවා. එතකොට මෙතන බලපෑම මොකද වෙන්නේ? ශූන්‍යයි. අනිත් පැත්ත ශූන්‍යයි. දෙපැත්ත බැලන්ස් වෙන්නේ බිඳුවට. ඕක තමයි අහලා තියෙන්නේ. එතකොට උත්තරේ 5. ඊළඟට යනවා. ව්‍යාපාරයක බැංකු අයිරාවේ අයිතිකරුගේ පෞද්ගලික මුදලින් පෞද්ගලික අරමුදල් වලින් පියවා ඇත. බැංකු අයිරාව මොකද කරන්නේ? අයිතිකරුගේ පෞද්ගලික අරමුදල් වලින් පියවලාලු. මේ ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණයට වන බලපෑම මොකද්ද? වත්කම් සමානයි වගකීම් ධන මොකද්ද? හිමිකම්. බැංකු අයිරාව කියන්නේ වගකීමක්. බැංකු අයිරාව පියවුවාම බැංකු අයිරාව අඩු වෙනවා. අයිතිකරුගේ පෞද්ගලික මුදලින් පියවුවාම ඒක අමතර ප්‍රාග්ධනයක් නිසා හිමිකම වැඩි වෙනවා. ඕකනේ බලපෑම. බලන්න වත්කම් සහ ස්කන්ධ එන්නේ නැහැ. ගන්න බෑ වත්කම් වලට බලපන්නේ නැහැ. වගකීම් වැඩි වෙන්නේ නැහැනේ අඩු නෙවෙන්නේ. වගකීම් අඩු වී ස්කන්ධය වැඩි වේ. උත්තරේ 3. හරිනේ? ස්කන්ධය කියලා කියන්නේ පුතේ මෙන්න ස්කන්ධය කියන්නේ මොකක්ද? හිමිකමට එහෙම නැත්නම් ප්‍රාග්ධනයට. ස්කන්ධය කියන්නේ මොකක්ද? හිමිකමට එහෙම නැත්නම් මොකේද? ප්‍රාග්ධනයට. උපචිත විදුලි ගිණුම අපේ මොකක්ද? උපචිත විදුලි ගිණුම අපේ මොකක්ද පුතේ? වගකීමක්. උපචිත විදුලිය කියලා කියන්නේ ගෙවිය යුතු විදුලිය. අපේ මොකක්ද? වගකීමක්. ඊට පස්සේ ඊළඟ එක. පහත ගිණුම් කරන සමීකරණ අතරින් කුමන ගිණුම් කරන සමීකරණය නිවැරදි වන්නේද? සමීකරණ සුද්ධවත්කම් සමානයි හිමිකම. හිමිකමට කියන සමාන වචනයක් තමයි පුතේ සුද්ධවත්කම් කියන්නේ. එහෙනම් ඒක හරි. තේරෙනවනේ? සුද්ධවත්කම් සමානයි මොකද්ද? හිමිකම. වත්කම් ධන ආදායම්. මේ පැත්තට හරිනම් එන්න ඕනි මේ ඊළඟ සූත්‍රය බලන්න. වත්කම් කියන්නේ හරවන ගිණුමක්. මොනවන ගිණුමක්ද? හරවන ගිණුමක්. වියදම් කියන්නේත් හරවන ගිණුමක්. හරවන ගිණුම් වල එකතුව බැරවන ගිණුම් වල එකතුවට මොකද්ද වෙන්න ඕනි? සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ වත්කම් ධන වියදම් සමානයි හිමිකම් ධන වගකීම් ධන ආදායම්. එතකොට ඒකත් හරි. හැබැයි මේක වැරදි ඈ. දෙක වැරදි. හරිනම් මොකද්ද වෙන්න ඕනි? වත්කම් ඍණ ආදායම් හිමිකම් ධන වගකීම් ඍණ වියදම්. එහෙමද කිව්වොතින් හරි. එහෙම කිව්වොතින් හරි. ඊට පස්සේ ලාභය සමානයි වත්කම් ඍණ වගකීම්. ලාභය නෙමෙයි. වත්කම් වලින් වගකීම් අඩු කරපුවාම හිමිකම එන්නේ. එන එකත් වැරදි. උත්තරේ A සහ C. A C පමණි. උත්තරේ 4. ඊට පස්සේ
ව්‍යාපාරයක් සතු වත්කම් වගකීම් මේ සංකල්ප වලින් දීලා තියෙනවා. අපි මෙවුව නම් අනන්තවත් කරලා තියෙනවානේ සංකල්ප පාඩමේදී. ව්‍යාපාරයක් සතු වත්කම් වගකීම් ජංගම සහ ජංගම නොවන ලෙස වර්ග කිරීමට පදනම් වන ගිනුම් කරන ව්‍යාපාරයක් සතු වත්කම් සහ වගකීම් ජංගම හා ජංගම නොවන වගකීම් ලෙස වර්ග කිරීමට පදනම් වන ගිනුම් කරන මොකද්ද සංකල්පය වන්නේ. මෙතන ආපහු දෙපාරක් වෙදලානේ. දැන් මට කියන්න ගිනුම් කරන සංකල්පය ජංගම සහ වත්කම් වගකීම් ජංගම සහ ජංගම නොවන ලෙස බෙදන්නේ අකණ්ඩ පැවැත්ම සංකල්පය. මොකද්ද? වත්කම් සහ වගකීම් ජංගම සහ ජංගම නොවන ලෙස බෙදන්නේ මොන සංකල්පෙන්ද? අකණ්ඩ පැවැත්ම සංකල්පය. මොකද ව්‍යාපාරයක් අකණ්ඩව පවතී කියලා උපකල්පනය කරන නිසා තමයි ව්‍යාපාරයේ වත්කම් ජංගම සහ ජංගම නොවන වත්කම් ලෙස බෙදන්නේ. හරිනේ? ඊට පස්සේ ඊළඟ මූල්‍ය ගිණුම් කරන්නේ සංකල්පනාත්මක රාමුවට අනුව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී පදනම් කරගත යුතු උපකල්පනය වන්නේ. ඉස්සර නම් උපකල්පන දෙකක් තිබ්බා. මොකක්ද උපකල්පන දෙක? අඛණ්ඩ පැවැත්මයි උපචිත පදනමයි. දැන් උපකල්පනයේ අඛණ්ඩ පැවැත්ම විතරයි උපචිත පදනම අයින් කරලා තියෙන්නේ. තේරුණානේ? එතකොට මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේ පදනම ලෙස තමයි උපචිත පදනම ගන්නේ. එහෙනම් උපකල්පනය අඛණ්ඩ පැවැත්ම නේ. හරි. යන් අපි ඊළඟ එකට. ව්‍යාපාරයක් විසින් 2018 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ගෙවූ 150ක් ආදායම් ප්‍රකාශය රක්ෂණ ගාස්තු සඳහා කීයක් ගෙවලාද? 150ක් ගෙවලා. ආදායම් ප්‍රකාශනය ඇතුළත් කර ඇත්තේ 100ක් ලෙස මෙයට පදනම සපයන ගිණුම් කරන සංකල්පය. ඇත්තටම මුදලින් ගෙවපු වියදම නෙමේ ඇත්තටම ආදායම් ප්‍රකාශයට යන්න ඕනේ. ආදායම් ප්‍රකාශයට යන්න ඕනේ පුතේ වර්ෂයට අදාළ වියදම. තේරුණානේ? මුදලින් ගෙව්වත් නැතත් වර්ෂයට අදාළ වියදමක් ලෙසත් මුදලින් ලැබුණත් නැතත් වර්ෂයට අදාළ ආදායමක් ලෙසත් හඳුනගන්නේ උපචිත සංකල්පයට අනුව. බලමු උපචිත සංකල්පය. එතකොට වර්ෂයට අදාළ රක්ෂණ ගාස්තුව ලක්ෂයයි ගෙවපු එකෙක් 1,50,000ක් වෙන්න පුළුවන්. ඒක වෙනමම කතාවක්. තේරුණානේ? වර්ෂයට අදාළ එක තමයි ආදායම් ප්‍රකාශයේ වියදමක් විදියට දාන්නේ අපි. ද්විත්ව සටහන් ක්‍රමය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ ද්විත්ව සටහන් ක්‍රමය ගිණුම් කරන සමීකරණයට පදනම සපයනවා. අපි කලින් කරපු පේපර් එකත් මේක තිබ්බා. ද්විත්ව සටහන් ක්‍රමය ගිණුම් කරන සමීකරණයට ඇත්තටම ද්විත්ව සටහන් ක්‍රමය ගිණුම් කරන සමීකරණයට පදනම සපයනවා. ඒ ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීමේ ක්‍රමයයි. ඔව්. ද්විත්ව සටහන් ක්‍රමයට නේද අපි ගනුදෙනු ලෙජරයට පිටපත් කරේ. ඒකත් හරි. ඊළඟ එක. සියලු ගනුදෙනු ලෙජරයට නිවැරදිව වාර්තා වී ඇති බව තහවුරු කරයි නෑ. සියලු ගනුදෙනු ද්විත්ව සටහන් ක්‍රමයෙන් කියන්න පුළුවන්ද? සියලු ගනුදෙනු ලෙජරයට නිවැරදිව වාර්තා කළා කියලා. ඒකට හදන්නේ අපි ශේෂ පිරික්සුම. තේරෙනවනේ? ආයතෝට ඒක ගන්න බෑ. ආයතෝට ඒක තමයි උත්තරේ. මූලික රීතිය වන්නේ සෑම හර සටහනකටම ඊට අනුරූපිත බැර සටහනක් තිබීමයි. ඇත්තරම ද්විත්ව සටහන් වල කියන්නේ මොකද්ද? හර සටහනකට අනුරූපිත ඊට ප්‍රතිවිරුද්ධ බැර සටහනක් ලැබිය යුතුයි කියලානේ. ඊට පස්සේ අපි යනවා. ගනුදෙනුවක ද්විත්ව ප්‍රතිඵලය හරහා බැර වශයෙන් එකවර සටහන් කරයි. හරිනේ? එකවර නේද සටහන් කරන්නේ අපි. දැන් හර කරෝතින් බැර කරන්න ඕනේ, බැර කරෝතින් හර කරන්න ඕනේ. ඔය වචනේ මම කොච්චර කියලාද? මොකක් හරි ගනුදෙනුවක් හර කරෝතින් ඊට ප්‍රතිවිරුද්ධ බැර සටහන දාන්න ඕනේ, බැර කරෝතින් ඊට ප්‍රතිවිරුද්ධ හර සටහන දාන්න ඕනේ. ඒ දෙකම එකට කරන්න. අමල් විසින් සමන්ගෙන් අහලා තියෙන්නේ මොකක්ද? ප්‍රභව ලියවිලි වන්නේ. අපි කාගේ ව්‍යාපාරයේද? අමල්ගේ මූලික පොත්වල සටහන් කරන්න ප්‍රභව ලිපි ටික. බලමු. අමල් විසින් සමන්ගෙන් භාණ්ඩ තොගයක් මිලට ගත්තා කියලා කියන්නේ ගැනුම් ඉන්වොයිසිය. ඔහොම ලියත් වොයිසිය. ගැනුම් ඉන්වොයිසිය. සති දෙකක් ඇතුළත චෙක් පතක් නිකුත් කර ගෙවීම් කරන ලදී. චෙක් පතක් නිකුත් කරලා ගෙවීම් කරා කියන්නේ ගෙවීම් වවුචරය. ගෙවීම් වවුචරය. හරිනේ? චෙක් පතක් නිකුත් කරලා ගෙවීම් කරනවා කියලා කියන්නේ ගෙවීම් වවුචරය. දැන් ඔයා දැනගන්න චෙක් පතක් නිකුත් කරනවා කියන්නේ ගෙවීම් වවුචරය. චෙක් පතකින් ලැබෙනවා කියන්නේ ලදුපත. හරිනේ? ඇතැම් අයිතම paludu වීම නිසා සමන් විසින් ආපසු යවන ලදී. ආපසු යවුම් වලට අදාළ මූලාශ්‍ර ලේඛනය මොකක්ද? හරපත. ආපසු යවුම් වලට අදාළ මූලාශ්‍ර ලේඛනය.
ඉන්වොයිස් එක ගෙවීම වවුචරය හරපත උත්තරේ කීයද? 4නේ. උත්තරේ 4. ඒකත් ඉවරයි. යනවා ආපසු එවුම් වාර්තා කිරීමට යොදා ගන්නා මූලාශ්‍ර ලේඛනය හා මූලික පොත. ආපසු එවුම් ජර්නලයයි ආපසු එවුම් වාර්තා කරන්නේ මූලාශ්‍ර ලේඛනය මොකක්ද? මූලාශ්‍ර ලේඛනය ඇවිල්ලා බැරපත. බැරපත මූලික පොත ආපසු එවුම් ජර්නලය. බැරපතයි ඕක පිළිවෙලට තියෙන්න ඕනේ. හරිනේ පිළිවෙලට තියෙන්න ඕනේ. සමහර අවස්ථාවල මෙහෙම දෙනවා. ආපසු එවුම් ජර්නලයයි බැරපතයි කියලා. ඉස්සරහෙන් ඒක දීලිවලා දැන් අපෙන් අහලා තියෙන්නේ මූලාශ්‍ර ලේඛනයේ ඉස්සෙල්ලා. එතකොට මූලාශ්‍ර ලේඛනයේ ඉස්සෙල්ලා දෙන්න ඕනේ. බැරපත ඊට පස්සේ ආපසු එවුම් ජර්නලය. හරි නේද? ඊට පස්සේ ඊළඟ එක. X තීරුවේ මූලික පොතද Y තීරුවේ මූලාශ්‍ර ලේඛනයේද දක්වලා තියෙනවලුනේ. මුදල් පොතට අදාළ වෙන්නේ මුදල් පොත කියලා කියන්නේ පුතේ මෙතන ලැබීම් ජර්නලයයි ගෙවීම් ජර්නලයයි දෙකම මතක තියාගන්න. මුදල් පොත කිව්වහම ලැබීම් ජර්නලයයි ගෙවීම් ජර්නලයයි දෙකම ගැන හිතන්න. මුදල් පොත කියලා බැරි වෙලාවත් ආවොතින් වා හිතන්න ඕන ලැබීම් ජර්නලය ගෙවීම් ජර්නලය. එහෙනම් මොකද්ද? වවුචරය. යා කරන්න යන්න එපා ඔහොම. තේරෙනවනේ? ඔයා මොකද කරන්නේ? යා කරන්න යන්න එපා. ඔයා මේක පිළිවෙලට ලියා ගන්න. යා කරපුවාම ඕක මේ අපිට හොයාගන්න බැරි වෙනවා. සමහර වෙලාවට පැටලෙනවා. වවුචරය D. ගැනුම් ජර්නලය මොකද්ද? ඉන්වොයිස් A. පොදු ජර්නලය ජර්නල් වවුචරය B. ආපසු එවුම් ජර්නලය මොකද්ද? බැරපත E. ආපසු එවුම් ජර්නලය හරපත C. DABEC උත්තරේ 1. ගනුදෙනු සුදසුන මෙම ගනුදෙනු සුදසුන සමාගමේ පොත්වල සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලියවිලි ටික ලියමු. සීමිත සුදසුන සමාගම විසින් ගනුදෙනු කරුවන නයනා වෙත භාණ්ඩ විකුණා ඇත. නයනට භාණ්ඩ විකුණලා නම් විකුණුම් ඉන්වොයිසිය. විකුණුම් ඉන්වොයිසිය. දින 30කට පසුව නයනා මුදල් ගෙවා දැමුවද දින 30කට පස්සේ මුදල් ගෙවුවා කියන්නේ මොකද්ද? ලදුපත. ලදුපත. මුදල් ගෙවා දැමුවද දෝෂ සහිත නිසා භාණ්ඩ ආපසු ගෙනවිත් බාර දෙන ලදී. ආපසු ගෙනල්ලා දුන්නා කියලා කියන්නේ බැරපත. ආපසු ගෙනල්ලා දුන්නා කියලා කියන්නේ විකුණුම් ඉන්වොයිසිය ලදුපත බැරපත. ඉන්වොයිසිය ලදුපත බැරපත උත්තරේ 2 නේ. ඊළඟ 20 සීමිත තුලන සමාගමේ ගැනුම් ඉන්වොයිසියකින් උපුටාගත් කොටසක් පහත දැක්වේ. ගැනුම් ඉන්වොයිසිය දීලා තියෙනවා. සැපයුම් කරු සීමිත පබෝදා සමාගමෙන් හරිනේ තුලන සමාගමේ ගැනුම් ඉන්වොයිසියක්. අපේ ගැනුම්නේ කීයක්ද? 400ක් ගැනුම් කරලා තියෙනවා. 40%ට 10ක වට්ටමක් අඩු කරාට පස්සේ ඇත්තටම අපි අරගෙන තියෙන කීයකටද බං එක? 360කටනේ. අපි ඇත්තටම අරගෙන තියෙන්නේ 360කට. කොන්දේසි මාසයක් ඇතුළත මුදල් පියවන්නේ නම් 10%ක වට්ටමක් හම්බ වෙනවලු. අපි ඇත්තටම අරගෙන තියෙන්නේ 360කට. මෙතන වෙළඳ වට්ටම ගිණුම්ගත කරන්නේ නැහැ අපි. කියවන්න දැන්. සීමිත තුලන සමාගම ඉහත ගනුදෙනු වලට අදාළ මුදල 2018 4/20 දින පියවන ලදී. වට්ටම ගිණුම්ගත කිරීමට අදාළ නිවරදි දිත්ව සටහන කුමක්ද? දුන් වට්ටම නෙනේ. ඒ කියන්නේ ණයට අරගෙන තියෙන්නේ නේ. ණයට අරගෙන තියෙන්නේ අපි. එතකොට ලද වට්ටම. ලද වට්ටම 360ට තමයි 110ක් බලන්න ඕනේ. මොකද මේවා අපි ගිණුම්ගත වෙළඳ වට්ටම ගිණුම්ගත කරන්නේ නැහැ. එතකොට 360ට 110ක් බලන්න 36යි. 360ට 110ක් බලපුවාම කීයද? මේ 360ට 110ක්. ඒ කියන්නේ ඇත්තටම උට ගෙවන්න තියෙන්නේ කීයද? ගත්තාම උට ගෙවන්න තියෙන්නේ 360යිනේ. 360ට 110ක් බලපුවාම කීයද? 36යි. 36යි දුන් වට්ටම් නෙමෙයි ලද වට්ටම්. ණයහිමි පාලන ගිණුම හර ලද වට්ටම් ගිණුම බැර. ණයහිමි පාලන ගිණුම හර ලද වට්ටම් ගිණුම බැර උත්තරේ 2. උත්තරේ 2. 21 සීමිත ඉල්ලා දෙන්නේ රෝයිගේ ගැනුම් ජර්නලයේ ගැනුම් ලෙස සටහන් කරන ලෙස සටහන් වන්නේ. ගැනුම් ලෙස සටහන් කරන වටිනාකම ජනක් තොග වෙළඳ සමාගමෙන් රෝයි භාණ්ඩ මිලට ගනි. ජනක් තොග වෙළඳ සමාගමෙන් කවුද මිලට ගන්නේ? රෝයි මිලට ගන්න. එතකොට රෝයිගේ ගැනුම ඔහුට
මිල ලේඛනයේ සඳහන් මිලෙන් 25%ක වෙළඳ වට්ටමක්ද මාසය තුල ගෙවීම කළොත් අමතරව 5%ක මුදල් වට්ටමක්ද ජනක් තොග වෙළඳ සමාගම ලබා දෙයි. 2018 මාර්තු මාසයේ මිල ලේඛනයේ 800ක් සඳහන් භාණ්ඩ රෝයි මිලටගෙන මසක් ඇතුළත මුදලින් පියවන ලදී. රෝයිගේ ගැනුම් ජර්නලයේ සටහන් කරන්නේ පුතේ 800ට 125ක් අඩු කරන්න ඕනේ. 800ට 10ක් බලපුවාම කීයද? 80යිනේ. 160යි 25ක් කියලා කියන්නේ කීයද? 200යිනේ. 200යි. 125ක්. ඕනනම් මෙහෙම කැල් කරන්න. 800ට 100ට කීයද? 25ක්. හරිනේ? 800ට 125ක්. බිංදුව වලට බිංදු කැපුණා. 8 40යි. බිංදුව දානවා. ඊට පස්සේ 4ක් ඉතුරුයි. 8 16 4යි 20යි 200යි. හරිනේ? 800න් 200ක් අඩු කරපුවාම කීයද? 600යි. උත්තරේ කීයද? ගැනුම් ජර්නලයේ සටහන් කරන්න ඕන කීයද? වෙළඳ වට්ටම අඩු කරාට පස්සේ යගේ 125යිනේ වෙළඳ වට්ටම. මුදල් වට්ටම ගැන අපි හිතන්නේ නැහැ. මුදල් ගෙවන එක නෙමෙයිනේ අපෙන් අහලා තියෙන්නේ. ගැනුම් ජර්නලයේ සටහන් කරන එක. හරිම උත්තරේ ගන්න ඕනේ. කීයද එතකොට? 600යි. ඊළඟ අංක 22 23 සඳහා පහත තොරතුරු ඇසුරින් පිළිතුරු සපයන්න. පහත තොරතුරු ඇසුරින් පිළිතුරු සපයන්න. බලමු. සුළු මුදල් ශේෂය කීයක් තියෙනවද? 3යි 1ට 450ක් තියෙනවා. 2018 3යි 1 දින සුළු මුදල් ප්‍රතිපූර්ණය සඳහා ලද මුදල 2550ක් ලැබිලා තියෙනවා. එතකොට මාර්තු මාසයේ වියදම තියෙනවා, අප්‍රේල් මාසයේ වියදම තියෙනවා. මාර්තු 1නේ අපිට දීලා තියෙන්නේ. එතකොට 2550ට 450ක් එකතු කරපුවාම සුළු මුදල් අග්‍රිමය කීයද පුතේ? මේ දෙක එකතු අතේ තිබ්බා 450ක් 2550ක් එකතු කරපුවාම උගේ අතේ වියදම් කරන්න කීයක් තියෙනවද? 3000ක් තියෙනවා. ව්‍යාපාරයේ වියදම් ප්‍රතිපූර්ණය කරනුයේ ඊළඟ මාසේ පළමු දිනේ. ඒ කියන්නේ දැන් මේ මාසේ වියදම් කරපුවා ඊළඟ මාසේ පළමු දින තමයි අපිට සල්ලි දෙන්නේ. බලමුකෝ. සුළු මුදල් පොතේ 2018 3.31 දිනට ශේෂය. 2018 3.31. දැන් 3000ක් තියෙනවනේ අතේ. 3.31 දිනට ශේෂය. මේකේ එකතුව ගන්නවා. කීයක් එනවද කියලා බලනවා. 420යි 560යි 250යි 1300යි. කීයක් එකතු වෙනවද අපිට වියදම් වල එකතු? ඉක්මනට කියන්න බලන්න මට. වියදම් වල එකතු වෙනවා බලන්න 420යි 560යි ඊට පස්සේ 250යි 1300යි. වියදම් වල එකතුව 2100 420යිනේ 420යි 560යි 250යි 1300 2530යි නේ. එතකොට ඔන්න 2530ක් වියදම් කරලා මාර්තු මාසේ. ඉතුරුයි කීයක්ද? 470ක්. ඕක තමයි අහලා තියෙන්නේ. 3.31කට ඉතුරු ශේෂය. ඊට පස්සේ 5යි 1 දින ප්‍රතිපූර්ණය කළ යුතු මුදල. ඇත්තටම 5යි 1 වෙනිදා ප්‍රතිපූර්ණය කරන්න ඕනේ මෙන්න මේ වියදම් ටික එකතුව. බලමු වියදම් ටික එකතුව කීයක් එනවද කියලා. 580යි 700යි 580යි 700යි ඊට පස්සේ 190යි 190යි 1375යි 1370 2845යිනේ. එතකොට මේ වියදම් මෙන්න මේ වියදම් ටිකේ එකතුව තමයි ඊළඟ මාසේ ප්‍රතිපූර්ණය කරන්නේ. 5යි 1 වෙනිදා 4 වෙනි මාසේ වියදම් ටික තමයි 5යි 1 ප්‍රතිපූර්ණය කරන්නේ. එතකොට එනවා කීයක්ද? 2845ක් නේ. 2845යි. බලන්න උත්තරයක් තියෙනවද කියලා. 2845යි. උත්තරය 2. 24. පහත සඳහන් වැරදි වලින් ශේෂ පිරික්සුමින් අනාවරණය වන වැරදි වන්නේ. ශේෂ පිරික්සුමින් අනාවරණය වන වැරදි කියලා කියන්නේ පුතේ දිත්ත සටහනක් ගිහිල්ලා නැහැ. වැරදියට හරි දිත්ත සටහනක් ගිහිල්ලා නම් ශේෂ පිරික්සුම බැලන්ස් වෙනවා. හරිනේ? ශේෂ පිරික්සුමේ අනාවරණය නොවන වැරද්ද බලමු. අනාවරණය වන වැරදි. බලමු 25000ක් වූ විකුණුම් ඉන්වොයිසියක් 52000ක් ලෙස විකුණුම් ජර්නලයේ සටහන් කර ඇත. 25000ක විකුණුම් ඉන්වොයිසියක් මොකද්ද? 52000ක් ලෙස විකුණුම් ජර්නලයේ සටහන් කර ඇත. ජර්නලයේ සටහන් කරද්දී වැරදුනොතින් දිත්ත සටහනම වර්ධිනවා අපි. එතකොට ශේෂ පිරික්සුම බැලන්ස් වෙනවා දිත්ත සටහනම වර්ධිනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ ශේෂ පිරික්සුමේ වෙනසක් ඇති වෙන්නේ නැහැ.
10,000ක් වූ ආපසු එවුම. ආපසු යවුම් ගිණුමට බැර කරලලු. ආපසු යවුම් ගිණුමට දැන් ඇත්තටම ආපසු යවුවාම ද්විත සටහන කියන්නේ. ආපසු යවුවාම ණයගැති ගිණුම බැර. ණයගැති ගිණුම බැර වෙන්න ඕනේ 10ක්. ආපසු යවුම් ගිණුම හර වෙන්න ඕනේ. හැබැයි ආපසු යවුම් ගිණුමට බැර කරලලු 10ක්. එහෙනම් අනිවාර්යයෙන්ම ගාන බැලන්ස් වෙන්නේ නැහැ. ශේෂ පරීක්ෂමේ වෙනසක් ඇති වෙනවා. හරිනේ ශේෂ පරීක්ෂම අනාවරණය වන වැරදි. අනාවරණය වෙනවා කියලා කියන්නේ ශේෂ පරීක්ෂමේ වෙනසක් ඇති වෙනවා. 12000ක පොත් වලින් මග හැරලලු. අත්පිට විකුණුම් පොත් වලින් මග හැරලා නම් පොත් වලින් මග හැරලා නම් ද්විත සටහනම වර්ධිනවා. ලද වට්ටම් දුන් වට්ටම් ගිණුමට බැර කළ. දැන් ලද වට්ටම් වලට අදාළ ද්විත සටහන ණය හිමි ගිණුම හර වෙන්න ඕනේ 6ක්. ලද වට්ටම් ගිණුම බැර කරන්න ඕනේ. හැබැයි දුන් වට්ටම් ගිණුමට තමයි බැර කරලා තියෙන්නේ. ඒත් හර සටහනකට අනුරූපිත බැර සටහනක් ගිහිල්ලා වැරදියට හරි. එතකොට ඒත් බැලන්ස් වෙනවා. 30000ක යන්ත්‍රවලුත් වැඩි වියදම යන්ත්‍ර ගිණුමේ සටහන. ඒත් බැලන්ස් වෙනවා. උත්තරේ 2. ඊළඟ වර්ෂයකදී තනි ව්‍යාපාරිකයෙකුගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය කීයකින්ද? 100කින් වැඩි විය. පහත කුමන ගනුදෙනුවම වැඩිවීම පෙන්눔 නොකරේද? දැන් ඔයා හිතන්න තනි පුජ්‍යල ව්‍යාපාරයක ප්‍රාග්ධනය වැඩි වෙන්නේ පුතේ එක්කෝ ආදායමක් එහෙම නැත්නම් අමතර ප්‍රාග්ධනයක්. තේරෙනවනේ? එක්කෝ ආදායමක් එහෙම නැත්නම් අමතර ප්‍රාග්ධනයක් ඔය දෙකෙන් හැර වෙනත් මොකක් හරි එකක් එන්න විදිහක් නැහැ. බලන්න. පළවෙනි එක. ලාභයක් කිපීම ආදායමක් නේ. හරි වැඩි වෙනවා. අයිතිකරු 100ක අමතර ප්‍රාග්ධනයක් යෙදවීම. හරි අමතර ප්‍රාග්ධනයක්. ව්‍යාපාරයේ භාවිතය සඳහා ඔහුගේ ලක්ෂයක් වටිනා වටිනා යන්ත්‍රය ගෙනීම. ඒත් අමතර ප්‍රාග්ධනයක්. අයිතිකරු ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් ඔහුගේ පෞද්ගලික ණයක් වන කීයද? අයිතිකරු ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් ඔහුගේ පෞද්ගලික ණයක් වන කීයද? 10000ක් ගෙවීම. ගැනිලි නේද? ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් උගේ පෞද්ගලික ණයක් ගෙවුවා මේක ගැනිලි. ගැනිලි නිසා හිමිකම් මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට ඒක තමයි උත්තරේ. අයිතිකරු ව්‍යාපාරයේ වාර්ෂික කඩකුලි ඔහුගේ මුදලින් ගෙවීම. කඩකුලි ගෙවුවාම වාර්ෂික කඩකුලිය ඔහුගේ මුදලින් ගෙවීම. අයිතිකරු ව්‍යාපාරයේ වාර්ෂික කඩකුලිය ඔහුගේ මුදලින් ගෙවීම. කඩකුලිය නිසා හිමිකම අඩු වෙනවා. ඔහුගේ මුදලින් ගෙවුව නිසා හිමිකම ආපහු වැඩි වෙනවා. මේකත් උත්තරේට එනවා පුතේ. එතකොට උත්තර දෙකක් එනවා. මොකද මෙතන හිමිකම වැඩි වෙන්නේ නැහැනේ බලපෑම ශූන්‍යයි. මොකද කඩකුලිය ගෙවපු නිසා වාර්ෂික කඩකුලිය ගෙවපු නිසා හිමිකම අඩු වෙනවා. ඊට පස්සේ මොකද්ද? ඔහුගේ මුදලින් ගෙවපු නිසා අමතර ප්‍රාග්ධනයක් නිසා හිමිකම වැඩි වෙන උත්තරේ. එතකොට 4යි 5යි 2ම එනවනේ. ඒ සමහර සංශෝධන තියෙනවා ඉතින් පේපර් වල. පහත දැක්වෙන කුමන ගනුදෙනු ආයතනයක ගැනුම් ජර්නලයේ සටහන් කරයිද? ගැනුම් ජර්නලයේ සටහන් කරන්නේ මොන භාණ්ඩ ණයට ගැනුම් විතරද? විකුණන්න භාණ්ඩ ණයට ගත්තොතින් විතරයි පුතේ අපි ගැනුම් ජර්නලයේ සටහන් කරන්නේ. මොනවද? වෙළඳ භාණ්ඩ ණයට ගැනුම්. බලන්න තියනවද කියලා? වෙළඳ භාණ්ඩ ණය විකිණීමේ පරමාර්ථයෙන් සිදු කරන ලද සියලුම ණයට ගැනුම්. ණයට මිලදී ගන්නා සියලු වත්කම් වැරදීනේ. විකුණන්න ගන්නේවා විතරයි. විකිණීමේ පරමාර්ථයෙන් ඒක හරි කරන ලද සියලුම ගැනුම් ගන්නෙ නැහැ. සියලුම ගැනුම් කිව්වහම අත්පිට ගැනුම් ණයට ගැනුම් දෙකම ඇතුළත් වෙනවා. ණයට විකිණීමේ පරමාර්ථයෙන් නෙමෙයි විකිණීමේ පරමාර්ථයෙන්. තේරෙනවනේ? ණයට අරගෙන ණයටම විකුණන්න ඕනි කියලා මේකක් නැහැ. අත්පිටත් විකුණන්න පුළුවන් නේ අපිට. ඊළඟ අත්පිට ගැනුම් නැහැ. පහත සඳහන් ගනුදෙනු සටහන් කිරීමේදී පොදු ජර්නලයේ භාවිතා නොකරන්නේ ණයට භාණ්ඩ මිලදී ගැනීම. ඒක තමයි. ණයට භාණ්ඩ මිලට ගත්තාම අපි දාන්නේ දැන් කතා කරා විතරයි. මොකද්ද? ණයට භාණ්ඩ මිලදී ණයට භාණ්ඩ විකිණීම දාන්නේ මොකේද? විකුණුම් ජර්නලයට. තේරෙනවනේ? එතකොට මේක දෙක දෝෂ වැරදි නිවැරදි කිරීම දානවා. ජංගම නොවන වත්කම් ණයට මිලට ගැනීම දානවා. අඩමාන ණය ප්‍රතිපාදනය දානවා. ශ්‍රේ ප්‍රතිපාදනය දානවා. ඊට පස්සේ කඩකුලි වියදම් 15000ක්. කඩකුලි ආදායම් ගිණුමේ සටහන් වී ඇත. මෙම වරද නිවැරදි කිරීමට අදාළ ජර්නල් සටහන වන්නේ. කඩකුලි වියදම මුදල් ගිණුම බැර වෙනවා පුතේ කීයක්ද? 15ක්. කඩකුලි ගිණුම හර වෙන්න ඕනේ. හැබැයි කඩකුලි ආදායම් ගිණුම මොකද වෙලා තියෙන්නේ? බැර වෙලා තියෙනවා. කඩකුලි ආදායම් ගිණුමේ තමයි සටහන් වෙලා තියෙන්නේ. එතකොට කඩකුලි ආදායම් ගිණුමේ සටහන් කරනවා නම් පුතේ අපි බැර කරන්නේ. කඩකුලි ආදායම් කියන්නේ ආදායමක්නේ. ආදායම් වැඩිවීම බැර මූල ධර්මයට අනුව තමයි සටහන් කරන්නේ. ඕක මතක තියාගන්න. දැන් ඔයාට හිතෙන්න පුළුවන් නේ
මුදල් ගිණුම බැර කළා කඩකුලි ආදායම් ගිණුමත් හර කළා කියලා. එහෙම නෙමෙයි. කඩකුලි ආදායම් ගිණුමේ සටහන් වී ඇත කිව්වොත් ඉතින් ඔයා මතක තියාගන්න මුදල් ගිණුමට බැර කරලා කඩකුලි ආදායම් ගිණුමට හර නෙමෙයි කරලා තියෙන්නේ. කඩකුලි ආදායම් ගිණුමට මොකද කරන්නේ? බැර කරන්නේ ආදායම් වැඩිවීම බැර මූල ධර්මයට අනුව. හරිනේ? දැන් අපි මොකද කරන්න ඕනේ නිවැරදි කරන්න නම්? නිවැරදි කරන්න නම් පුතේ අපි මොකද්ද කරන්න ඕනේ? කඩකුලි ආදායම් ගිණුම හර කරා 15ක් ඊට පස්සේ කඩකුලි වියදම් ගිණුම හර කරා 15ක් අවිනිශ්චිත ගිණුම බැර කරා කීයද? 30ක් නේ. බලන්න උත්තරේ 3 නේ. 3. කඩකුලි වියදම් හර කඩකුලි ආදායම් හර අවිනිශ්චිත ගිණුම බැර. විකුණුම් පිරිවැය ගණනය කිරීමේදී ව්‍යාපාරයක අවසන් තොගය අගය දැක්විය යුත්තේ මොකද්ද? විකුණුම් පිරිවැය හොයන තැනට මතකද? අපි අවසන් තොග ගැළපිල්ල දාද්දි විකුණුම් පිරිවැය හොයන තැනට දාන්නේ පිරිවැය. ජංගම වත්කම් වලට දාන්නේ පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධ අගයන් දෙකෙන් අඩු අගය. එතකොට ඔයයන් ඇහුවොතින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් වලට දාන්නේ මොකක්ද කියලා පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධ අගයන් අඩු අගය. හැබැයි විකුණුම් පිරිවැය ගණනය කිරීමේදී යොදාගන්නේ පිරිවැය. තේරෙනවනේ විකුණුම් පිරිවැය ගද්දි ගන්න පිරිවැය ඊට පස්සේ ජංගම වත්කම් වලට ගද්දි පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධ අගයන් දෙකෙන් අඩු අගය. හරි ප්‍රශ්නාංක 30. පහත කුමන මූල්‍ය ප්‍රකාශනය නිශ්චිත දිනකට පිළියෙල කරන්නේද? පහත කුමන මූල්‍ය ප්‍රකාශනය නිශ්චිත දිනකට පිළියෙල කරන්නේද කියලා අහලා තියෙනවා. පහත කුමන මූල්‍ය ප්‍රකාශනය නිශ්චිත දිනකට පිළියෙල කරන්නේද? ඇත්තටම පුතේ දිනකට පිළියෙල කරන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය විතරයි. අනිත් සේරම හදන්නේ අවසන් වර්ෂය සඳහා. ආදායම් ප්‍රකාශය දිනෙන් අවසන් වර්ෂය සඳහා. තේරෙනවනේ? හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය දිනෙන් අවසන් වර්ෂය සඳහා. ඊට පස්සේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය දිනෙන් අවසන් වර්ෂය සඳහා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය විතරයි 2025 12 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා හදන්නේ. නිශ්චිත දිනකට හදන්නේ මොකක්ද? මේක. බලමු එතකොට උත්තරේ ඒ පමණයි. මේ ටිකත් අපි ඉක්මනට කරමු. මූල්‍ය ප්‍රකාශන තුල පහත අයිතම හඳුනා ගන්න ලබන්නේ කුමන මූලික අංග ලෙසද? කපහල බොල් නැහැ. හරිනේ? බොල් නැහැ කපහ හරපුවාම අපේ වියදමක් නේ පුතේ. වියදම්. ඊට පස්සේ ලැබිය යුතු ගෙවල් කුලේ ලැබිය යුතුයි ගෙවල් කුලේ ආදායම් නම් වත්කමක්. ආදායම් නෙමෙයි ඈ. ලැබිය යුතු ගෙවල් කුලේ කියන්නේ අපේ වත්කමක්. අතිරේක ප්‍රාග්ධ නේදවීම. අතිරේක ප්‍රාග්ධ නේදවීම මොකද්ද? හිමිකමක් අපේ. හිමිකම්. කලින් ලද කොමිස් ආදායම්. කලින් ලද කොමිස් ආදායම් කියන්නේ පුතේ අපේ මොකක්ද? වගකීම. කලින් ලැබිලා නම් උන් ඇවිල්ලා ඉල්ලුවොතින් අපි උන්ට ගෙවිය යුතුයි. ඒක වගකීමක්. පහත ගනුදෙනු සඳහා වඩාත් හොඳින් අදාළ වන්නේ කුමන ගිණුම් කරන සංකල්පයේද? හරිනේ? ගනුදෙනු ටික බලමු. අපිට දීලා තියෙන ඒකක සංකල්පය, ගැලපුම් සංකල්පය, ඓතිහාසික පිරිවැය සංකල්පය, උපචිත සංකල්පය. පළවෙනි එක. සේවක අර්ථ සාධක ගාස්තුව ලෙස 20000ක් ගෙවීම. මොකද්ද? මෙතන ඒකක සංකල්පය ගන්න බෑනේ. වියදම් ගෙවීමක් නේ. ඒතර ගැලපුම් සංකල්පය ගන්න පුළුවන්. ඒක තමයි තියෙන්නේ. මොකද්ද? ගැලපුම් සංකල්පය. උත්තරේ B. ඊළඟ එක. දීපල පිරියත උපකරණ අත්පත් කරගත් පිරිවැයටම ඒකේ පිරිවැය වූ 50000කට දැන් දීපල පිරියත උපකරණයක් අත්පත් කරගත්තා නම් ඒ අත්පත් කරගත්ත පිරිවැයටම මයින්න කියලා කියනවා මොන සංකල්පයේද? ඓතිහාසික පිරිවැය සංකල්පය. කීයද? C. ඓතිහාසික පිරිවැය සංකල්පය C. අයිතිකරු ගෑවිලා ඉන්නවා නම් ඒකක සංකල්පය පුතේ කියවලා බලමු උනාට. අයිතිකරු කරන ලද 60000ක් ගැනලි ප්‍රාග්ධනයෙන් අඩු කිරීම. ඒකක සංකල්පය. A නේ. ඒකක සංකල්පය තියෙන්නේ කොහෙද? A. ඒකක සංකල්පය A. ඊළඟ එක. 50000ක ණය හිමියන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හඳුනා ගැනීම. ණය හිමියන් හා ණයගැතියන් හඳුනාගන්නේ අපි කතා කරා. ණය හිමියන් හා ණයගැතියන් හඳුනාගන්නේ උපචිත සංකල්පයට අනුව. බලන්න උපචිත සංකල්පය D නේ. උත්තරේ D. D. යන් අපි ඊළඟ එකට. පහත ප්‍රකාශ සත්‍යද සත්‍ය අසත්‍ය වේද යන්න දක්වන්නලු. ණය හිමියන්ට මුදල් ගෙවූ විට හිමිකම අඩු වේලු. නෑනේ. ණය හිමියන්ට මුදල් ගෙවුවාම මුදල් කියන වත්කම අඩු වෙලා ණය හිමි කියන වගකීම අඩු වෙනවා. ඊළඟ ණයගැති ශේෂයන් ණය හිමි ශේෂයක් හිලව් කරන විට වත්කම් හා වගේ
ණයගැති කියන වත්කම අඩු වෙලා ණය හිමි කියන වත්කමත් අඩු වෙනවා. වත්කම් හා වගකීම් දෙකම අඩු වේලු. හරි. ණයක් සඳහා පොලී ගෙවූ විට වගකීම් අඩු වේලු. ණයකට පොලී ගෙවුවාම මොකද වෙන්නේ? වගකීම් අඩු වෙනවලු. මුදල් කියන වත්කම අඩු වෙලා හිමිකම අඩු වෙනවා. වගකීම් වලට බලපෑමක් වෙන්නේ නැහැ. මොකද ණයක් සඳහා පොලියනේ ගෙවලා තියෙන්නේ. පොලිය කියන්නේ වියදමක් අපේ. පොලී කියන වියදම නිසා හිමිකම අඩු වෙනවා. වගකීම් නෙමෙයි වත්කම් අඩු වෙනවා. දේපල පිරියත උපකරණ ෂය කිරීමේදී වත්කම් අඩු වේ. හරි. ෂය කරපුවාම වත්කම් අඩු වෙලා හිමිකමත් අඩු වෙනවා. ඒක හරි වත්කම් අඩු වෙනවා. ඊළඟ ව්‍යාපාරයක් විසින් වැරදි නිවැරදි කිරීම සඳහා තබන ලද ජර්නල් සටහන් පහත පරිදි වේ. දුන්වට්ටම් හර මේක ලියන්න ලදවට්ටම් හර කියලා. දුන්වට්ටම් හර ලදවට්ටම් හර අවිනිශ්චිත බැර. දුන්වට්ටම් හර ලදවට්ටම් හර අවිනිශ්චිත බැර. රුපියල් 1200ක දුන්වට්ටමක් ලදවට්ටම් ගිණුමට බැර කිරීම. තේරුණානේ? එතකොට 1200ක දුන්වට්ටමක් රුපියල් 1200ක දුන්වට්ටමක් ලද වට්ටම් ගිණුමට බැර කිරීම. ලද වට්ටම් ගිණුමට බැර කිරීම. විදුලි ගාස්තු ගිණුම හර 800යි අවිනිශ්චිත ගිණුම බැර 800යි. විදුලි ගාස්තු ගිණුම හර 800යි අවිනිශ්චිත ගිණුම හර 800 බැර 800යි. ඒ කියන්නේ 800ක විදුලි ගාස්තු ගෙවීම මුදල් ගිණුමේ පමණක් සටහන් වීමනේ. තේරුණානේ? 800ක විදුලි ගාස්තු ගෙවීම මුදල් පාලන ගිණුමේ පමණක් සටහන් වීම. ඒ කියන්නේ විදුලි ගාස්තු ගිණුමට හර කළා නැහැ. 800ක විදුලි ගාස්තු ගෙවීම මුදල් පාලන ගිණුමේ පමණක් සටහන් වීම. ඊට පස්සේ පහත සඳහන් ගනුදෙනු වල බලපෑම ධන හෝ ඍණ ලකුණ යොදා වටිනාකම් සහිතව දක්වන්නලු. 75000ක් පිරිවැය වූ තොගයක්. හරිනේ? ලක්ෂයකට ණයට විකිණීම. ඍණ 75000යි තොගයක්. ලක්ෂයකට ණයට වික්කහම ණයගැති වත්කම වැඩි වුණා කීයක්ද? ලක්ෂයයි හිමිකම වැඩි වුණා කීයක්ද? 25000යි. 5000ක පිරිවැය වූ තොග අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම. තොගය අඩු වෙනවා 5000ක්. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තාම හිමිකම අඩු වෙනවා කීයක්ද? 5000ක් ගැනිලි නිසා. හරිනේ? ඊට පස්සේ ඊළඟ එක 36 පහත කාර්යයන් මූල්‍ය ගිණුම්කරණයට අයත් වේද නැද්ද යන්න සඳහන් කරන්නලුනේ. ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු සැපයීම තමයි කරන්නේ මොකේද? මූල්‍ය ගිණුම්කරණය. මූල්‍ය ගිණුම්කරණයේ තොරතුරු සපයන්නේ අභ්‍යන්තර හා බාහිර පාර්ශවයන්ට. ඒ කියන්නේ එල්මක් දක්වන පාර්ශවයන්ට. ඒක හරියි. ඓතිහාසික හා පුරෝකථනය කළ තොරතුරු යොදාගන්නේ නැහැ. පුරෝකථනය කළ තොරතුරු යොදාගන්නේ කළමනාකරණ ගිණුම්කරණය කියන්නේ අයත් නොවේ. කළමනාකරණයට අවශ්‍ය වන අවස්ථාවන්හිදී තොරතුරු ඉදිරිපත් කළමනාකරුවන්ට අවශ්‍ය වන අවස්ථාවේදී තොරතුරු ඉදිරිපත් කරන්නේ කළමනාකරණ ගිණුම්කරණයේදී. මූල්‍ය ගිණුම්කරණයේදී ඉදිරිපත් කරන්නේ කාලච්ඡේදයකට වරක් පොතේ. ගිණුම්කරණ සංකල්ප සාම්ප්‍රදායන් යොදාගනි. සංකල්ප සාම්ප්‍රදායන් රීතීන් ප්‍රතිපත්ති ඒ සේරම යොදා ගන්නවා මූල්‍ය ගිණුම්කරණේ. ඒක හරි. හරිනේ? ඊට පස්සේ 37 ව්‍යාපාරයක 2019 3.31 දිනට ණයගැති පාලන ගිණුමේ ශේෂය කීයද? ණයගැති පාලන ගිණුමේ ශේෂය 6800ක් විය. ඒ කියන්නේ පොදු ලෙජරයේ පාලන ගිණුමේ ශේෂය 6800. එදිනට ශේෂ ලැයිස්තුවේ අගය 7800යි. ශේෂ ලැයිස්තුවේ ශේෂය වැඩි. පාලන ගිණුමේ ශේෂය අඩුයි. ශේෂ ලැයිස්තුවේ ශේෂය වැඩි. මෙම තත්ත්වය ඇතිවීමට බලපාන හේතු දෙකක් සඳහන් කරන්න ඕන. අපි නිකන් එක හේතුවක් හිතමුකෝ. පාලන ගිණුමේ අඩුයි. ශේෂ ලැයිස්තුවේ වැඩි. පාලන ගිණුමේ අඩු වෙන්න හේතු මොකද්ද?
රුපියල් 1000ක ආපසු එව් පොදු ලෙජරේ පමණක් සටහන් වීම. ඒ කියන්නේ උපලෙජරේට ගිහිල්ලා නැහැ. 1000ක ආපසු එව් 1000ක ආපසු එව් පොදු ලෙජරයේ පමණක් සටහන් වීම. පොදු ලෙජරයේ පමණක් සටහන් වීම. ආයෙ හිතන්න. තව අඩු වෙන්න හේතු. දැන් ඔයාලට කියන්න පුළුවන් පොදු ලෙජරයේ පමණක් සටහන් වීම කියලා. දැන් ඔයා හිතන්නකෝ තව මොනවද? ආපසු එව්වහම ණය ගැතුවේ අඩු වෙනවා. ඊට පස්සේ ආයෙ ණය ගැතුවේ රුපියල් 1000ක මුදල් ලැබීම ණය ගැති පාලන ගිණුමේ පමණක් සටහන් වීම. එහෙම නැත්නම් මේ මුදල් ලැබීම් ජර්නලයේ එකතුව 1000ක් වැඩිපුර ණය ගැති පාලන ගිණුමේ සටහන් වෙලා. එතකොට පාලන ගිණුමේ ශේෂය අඩු වෙන්න තියෙන්නේ. ඔහොම කියන්න පුළුවන්. දැන් ශේෂ ලයිස්තුවේ ශේෂය වැඩි වෙන්න හේතුවක් කියන්න බලන්න නිකන්. ශේෂ ලයිස්තුවේ ශේෂය වැඩි. පාලන ගිණුමට වඩා ශේෂ ලයිස්තුවේ ශේෂය වැඩි. රුපියල් 1000ක විකුණු අදාළ පුජ්‍යල ගිණුමේ පමණක් සටහන් වීම. රුපියල් 1000ක විකුණුම් අදාළ පුජ්‍යල ගිණුමේ පමණක් සටහන් වීම. අදාළ පුජ්‍යල ගිණුමේ පමණක් සටහන් වීම. හරිනේ? ඔය විදිහට කියන්න පුළුවන්. ඒක වැඩි දැන් පමාපොලි අදාළ පුජ්‍යල ගිණුමේ රුපියල් 1000ක පමාපොලි අදාළ පුජ්‍යල ගිණුමේ පමණක්. එතකොට පමාපොලි නිසා පුජ්‍යල ගිණුමේ ශේෂය වැඩියෙන් තියෙනවා. ඊළඟ 38 චාමරගේ ව්‍යාපාරයේ 5000ක් වටිනා තොගයක් ගින්නකින් හානි වූ අතර එයින් 80ක් රක්ෂණ වන්ති ලැබීමක් මේ මුදලක් ලැබීමට නියමිතය. මීට අදාළ දිත සටහන. තොගයක් හානි වෙලා නේ? ලැබිය යුතු රක්ෂණ වන්දි. දැන් 5000යිනේ තොගය බං. 5000ට 100ට කීයක් වන්දි හම්බෙනවද? 80ක්. කීයද? 4000යි. 80ක් බලපුවාම 8 වරක් 5 4000යි. තේරෙනවනේ? එතකොට ලැබිය යුතු රක්ෂණ වන්දි හර කීයද? 4000යි. ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර 4000යි. ඇත්තටම තොග හානි ගිණුම හර කීයද? 1000යි. තොග හානි වෙන්නේ 1000යි. මාද බැර වෙන්නේ ගැනුම් ගිණුම බැර තොගේ හානි වෙන්නේ අපේ ගැනුම් ගිණුමේ. ගැනුම් ගිණුම බැර කීයද? 5000යි. මේ දිත්ත සටහන අනන්තවත් අහනවා. ඒක නිසා හොඳට බලා ගන්න ඔයාලා. හොඳට බලා ගන්න. මොකද රක්ෂණ වන්දි ලැබීමක් එක්ක තොග හානි ගැලපීම. ඊළඟ එක. කේවල ස්වාමී තනි ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන වලින් සපයන තොරතුරු භාවිතා කරන අභ්‍යන්තර පාර්ශව දෙකක්. තනි පුජ්‍යල ව්‍යාපාරයක අභ්‍යන්තර පාර්ශව දෙකක් කවුද? දැන් මෙතන තියෙනවා පුතේ කේවල ස්වාමී ව්‍යාපාරයක් කියලා. තනි පුජ්‍යල ව්‍යාපාරයක අභ්‍යන්තර පාර්ශවය කළමනාකරුවන් සමාගමක නම් ගන්න බෑ අයිතිකරුවෝ කියන එක. තේරෙනවනේ? කොටස්කරුවෝ කියන එක ගන්න බෑ. කොටස්කරුවොත් බාහිර පාර්ශවයක්. කළමනාකරුවන් විතරයි ගිණුම් කරන්නේදී අභ්‍යන්තර පාර්ශවයෙන්. හැබැයි තනි පුජ්‍යල ව්‍යාපාරයක අයිතිකරුවන් කියන එක ගන්නත් පුළුවන්. සේවකයෝ කියලා ලියන්න එපා. අයිතිකරුවන්. හරිනේ? දැන් ඔයාලා ඉගෙනගෙන ඇති BS වල අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකින්, ව්‍යාපාර සංස්කෘතිය, සංවිධාන සංස්කෘතිය, ව්‍යාපාර සංස්කෘතිය, සංවිධාන විව්‍යය සහ සම්පත් කියලා. ඔහොම 6ක් ඉගෙනගෙන ඇතිනේ. 6ක් ඉගෙන ගත්තට අපි accounts වලදී අභ්‍යන්තර පාර්ශවය කියන්නේ පුතේ කළමනාකරුවන් විතරයි. තොරතුරු වලට ප්‍රවේශ වීමේ හැකියාව තියෙන්නේ කළමනාකරුවන්ට විතරයි. අයිතිකරුවෙක්ට ගියත් තොරතුරු වලට ප්‍රවේශ වීමේ හැකියාවක් නෑ සමාගම් වල. හරිනේ? ඊට පස්සේ බාහිර පාර්ශවයන් දෙකක් ලියන්නලු. කවුද? ඕනෙක් කෙනෙක් ලියන්න පුළුවන්. ගනුදෙනුකරුවන්, තරංගකරුවන්, ඊට පස්සේ රජය, ප්‍රජාව, ඔය විදිහට අනිත් ඕන එකෙක් ලියන්න පුළුවන් බාහිර පාර්ශවයන්. හරි. ඊළඟ පහත තොරතුරු ප්‍රශ්නාංක 40 සිට 40 හා 41ට අදාළ වේ. ව්‍යාපාරයක 2019 3.31 දිනට පැවති ජංගම නොවනවත්කම් පිළිබඳ තොරතුරු දීලා තියෙනවා. මෝටර රථ තියෙනවා කොච්චරක්ද? 2018 4යි එක අරගෙන තියෙන්නේ දෙකමනේ. 18 4යි එක අරගෙන තියෙන ආරම්භය තමයි අරගෙන තියෙන්නේ. පිරිවැය 60000යි මෙයාගේ 15000යි. සමුච්චිත ශ්‍රේ දීලා තියෙනවා
19 3යි 31 වෙද්දි. ඒ කියන්නේ අරගෙන තියෙන්නේ 18 4යි 1. 19 3යි 31 කියලා කියන්නේ අවුරුද්දක් ඉවර වෙද්දි බලහන්. 18 4යි 1 ඉඳලා 19 3යි 31ට අවුරුද්දක් ඉවර වෙද්දි සමුච්චිත ෂේ කීයද? 50යි. තේරුණානේ? ඒ කියන්නේ ෂේ වෙලා තියෙන්නේ කීයද? 50යි. මේකේ අවුරුද්දක් ෂේ වෙද්දි ෂේ වෙලා තියෙන්නේ 1500යි ඵලදායි ජීව කාලයක් දීලා තියෙනවා. දිනෙන් අවසන් වර්ෂය සඳහා මෝටර රථවල වාර්ෂික ෂේ. වාර්ෂික ෂේ අහන්න දෙයක් නැහැ. මෝටර රථවල වාර්ෂික ෂේ, කාර්යාල උපකරණ වල වාර්ෂික ෂේ. ඉතින් මෙන්න අවුරුද්දක ෂේනේ පුතේ තියෙන්නේ 18 4යි 1 ඉඳලා 19 3යි 31 දක්වා සමුච්චිත ෂේ කියලා කියන්නේ මේ දක්වා ෂේ කරපු ප්‍රමාණය. එහෙනම් මේ අවුරුද්දේ ෂේ කීයද? මෝටර රථවල 5000යි. මේ අවුරුද්දේ ෂේ කීයද මේකේ? 1500යි. තේරෙනවනේ? ඊට පස්සේ 2018 4යි 1 දිනට මෝටර රථවල ෂේ කළ හැකි අගය. මෝටර රථවල ෂේ කළ හැකි අගය. දැන් පුතේ ඔයා හිතන්න අවුරුද්දක ෂේ 5000යිනේ මෙතන. මෙතන අවුරුද්දක ෂේ කීයද? 5000යි. අවුරුද්දක ෂේ 5000යි නම් ඒ වගේ අවුරුදු 10ක් නිෂේ කරන්න. ඵලදායි ජීව කාලේ අවුරුදු කීයද? 10යි. ඵලදායි ජීව කාලේ අවුරුදු 10ක් ෂේ කරපුවාම ෂය කරන්න පුළුවන් මේ මෝටර රථය. මෙන්න මේ 60000 මෝටර රථය කීයක් ෂේ කරන්න පුළුවන්? 50000ක් දක්වා ෂේ කරන්න පුළුවන්. මං කියප එක තේරුණාද නැද්ද? මේ 60000 මෝටර රථය 50000ක් දක්වා ෂේ කරන්න පුළුවන්. ඒ කියන්නේ 50000ක් දක්වා විතරයි නම් ෂේ කරන්න පුළුවන්. ඔයා කියන්නේ ෂේ කළ හැකි අගය 50000යි. සුන්බුන් අගය, ඒ කියන්නේ අවසානයේ විකුණ ගන්න පුළුවන් අගයක් තියෙනවා කීයද? 10000ක. දැන් මට කියන්න මේකේ ෂේ කළ හැකි අගය කීයද? 50000යි. 60000ම ෂේ කරන්න යන්නේ නැහැ. මේ අවුරුද්දක ෂේ 5000යිනේ. ගානට අනුව අපිට පේනවනේ. 5000ව 10ක් නේ අපි ෂේ කරන්න යන්නේ. 10කට එහා ෂේ කරන්නේ නැහැ නේ අවුරුදු 10යි ෂේ කරන්නේ. ෂේ කළ හැකි අගය 50000යි. ඊළඟ එක කාර්යාල උපකරණ වල ෂේ කළ හැකි අගය. කාර්යාල උපකරණ වල අවුරුද්දක ෂේ 1500. ඒ වගේ අවුරුදු 10ක් ෂේ කරන්නේ 15000යි. මේකේ සුන්බුන් අගයක් නැහැ 15000ම ෂේ වෙලා යනවා. ඒ කියන්නේ ෂේ කළ හැකි අගය කීයද? 15000යි. ඒ කියන්නේ 15000ම පුතේ ෂේ වෙලා යනවා ඒක. තේරුණා නේද? ඊළඟට 42 ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනු කීපයක් පහත දැක්වේ. එම ගනුදෙනු වලින් වෙළඳ ණය හිමියන්ට ඇතිවන බලපෑම වැඩි වේද අඩු වේද වෙනස් නොවේද යන සඳහන් කරනවා. දැන් ඔයා දන්නවනේ වෙළඳ ණය හිමියෝ ඇති වෙන්නේ මොනවා මගින්ද? තේරෙනවනේ? ණය හිමියෝ වැඩි වෙන්නේ මොනවා මගින්ද අඩු වෙන්නේ මොනවා මගින්ද? ණය හිමියන්ට බලපාන්නේ නැත්තේ මොනවද? ඕකනේ තේරුම් ගන්න ඕනේ පළවෙනි එක. කාර්යාල උපකරණ ණයට ගත්තා කියලා ණය හිමියන්ට බලපෑමක් වෙන්නේ නැහැ. වෙළඳ වට්ටමක් ලැබුණාම වෙළඳ වට්ටම් ලැබුණා කියන එක ගිණුම්ගත කරන්නේ නැහැනේ පුතේ අපි. ඒක බලපාන්නෙත් නැහැ. වෙළඳ තොග ආපසු යවුවාම ණය හිමියෝ අඩු වෙනවා. වෙළඳ තොග ආපසු යවුවාම ණය හිමියෝ මොකද වෙන්නේ? අඩු වෙනවා. ඊට පස්සේ රක්ෂණ ගාස්තු සඳහා නිකුත් කළ චෙක් පත අගරු වීම ණය හිමියන්ට බලපාන්නේ නැහැ. රක්ෂණ ගාස්තු සඳහා නිකුත් කරපු චෙක් එක අගරු වුණා කියලා ණය හිමියන්ට බලපෑමක් වෙන්නේ නැහැ. රක්ෂණ ගාස්තු වලට ගෙවපු එක අපේ වියදම් ගෙවීමක්. හරිනේ? ඊට පස්සේ ප්‍රශ්න අංක 43 44 ප්‍රශ්න වලට පහත තොරතුරු අදාළ වේලුනේ. 43යි 44යි ප්‍රශ්න වලට පහත තොරතුරු අදාළ වේලු. දැන් බලමු. 43යි 44යි ප්‍රශ්න වලට පහත තොරතුරු අදාළ වේලු. බලන්න පළවෙනි එක. ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන වලින් උපුටාගත් තොරතුරු පහත පරිදි වේ. මූල්‍ය ප්‍රකාශන වලින් උපුටාගත් තොරතුරු දීලා තියෙනවා. තොරතුරු පහත පරිදි වේ. 2019 3:31 දිනෙන් අවසන් වර්ෂ සඳහා ශුද්ධ ලාභය කීයද? 62500යි. 2019 3:31 දිනට ගබඩාවේ පැවති තොගය කීයද? 8000යි. මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීමේදී පහත ගැලපුම් සටහන් මගහැරී ඇත. ආය කියන්නේ ශුද්ධ ලාභය 62500යි. අවසන් තොගය කීයද? 8000යි. ඕකටම ගලපමු අපි. ඉල්ලලා තියෙන්නේ මොකද්ද? නිවැරදි ශුද්ධ ලාභය අහලා තියෙනවා. ගැලපුම් සටහන් වාර්තා කිරීමෙන් පසු 2019 3:31 දිනට වත්කම් වල වැඩිවීම අඩුවීම වගකීම් වල වැඩිවීම අඩුවීම. හරිනේ? ශුද්ධ ලාභය නිවැරදි කරන්න දීලා ඉල්ලලා තියෙනවා. ඊට පස්සේ වත්කම් වල බලපෑමයි වගකීම් වල බලපෑමයි. බලමු අපි. විකුණුම් මිල 6000ක තොග 2019 3:25 දින විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම මත තොග කීයක්ද?
විකුණුම් මිල 6000යි. විකිණීමේ හෝ ආපසු මේ පදනම මත ගනුදෙනු කරුවෙකු වෙත යවා ඇත. එය ණයට විකුණුම් ලෙස සටහන් කර ඇතත් 2019 3:31 දිනෙන් දිනටත් මෙම තොග විකුණා නැත. මෙම තොගේ පිරිවැය කීයද කියන්නේ? 4500යි. දැන් මොකද්ද කරලා තියෙන්නේ? මං යාළුවෙක්ට දීලා තියෙනවා විකුණපන්, එහෙම නැත්නම් ආපහු එවපන්. මට 6000ක් දීපන් වික්කොතින්. උඹ ඕන ගානකට විකුණ ගනි. තේරෙනවනේ? දීලා තියෙන්නේ කීයක තොගද? 4500ක තොග. 4500ක තොග. හැබැයි ඒක අපි විකුණුම් ලෙස සටහන් කරලා තියෙනවලු. විකුණුම් ලෙස සටහන් කර ණයට විකුණුම් විදියට සටහන් කරලලු. තේරෙනවනේ? ණයට විකුණුම් විදියට සටහන් කරලා තියෙනවා මෙන්න මේ 6000 අයින් කරන්න. විකුණුම් ගිණුම දෙත ණයට විකුණුම් ලෙස සටහන් කරපු එක අයින් කරන්න ඕනේ. පළවෙනි දිත්ත සටහන. මොකද්ද? විකුණුම් ගිණුම හර ණය ගැති ගිණුම බැර. විකුණුම් ගිණුම හර වෙනවා කියලා කියන්නේ ලාභය අඩු වෙනවා කීයකින්ද? 6000කින්. ලාභය අඩු වෙනවා 6000කින්. ණය ගැති ගිණුම බැර වෙනවා කියලා කියන්නේ වත්කම් ණය ගැති කියන වත්කම අඩු වෙනවා කීයකින්ද පුතේ? 6000කින්. වත්කම් අඩු වෙනවා කීයකින්ද? 6000කින්. හරිනේ? විකුණුම් ගිණුම හර ණය ගැති ගිණුම බැර. තේරෙනවනේ? ඊට පස්සේ ඊළඟ එක මොකද්ද? ඊළඟ එක මෙම තොගේ පිරිවැය කීයද? 4000 අවසන් තොගේ. දැන් අවසන් තොගේට දිත්ත සටහන. ඌගාව අවසන් තොගයක් තියෙනවා. අපිට අදාළ අවසන් තොගයක්. අපේ අවසන් තොගය. අවසන් තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර. වෙළඳ ගිණුම බැර වෙනවා කියලා කියන්නේ ලාභය වැඩි වෙනවා කීයකින්ද? 4500කින්. ලාභය වැඩි වෙනවා කීයකින්ද? 4500කින්. අවසන් තොග ගිණුම හර වෙනවා කියලා කියන්නේ තොගය වැඩි වෙනවා පුතේ කීයකින්ද? 4500කින්. අපේ තොගය ඌගාව තියනවා කියලා කියන්නේ ඒක අපේ වත්කමක්. තේරෙනවනේ? ඊළඟ එක. පොත්වල වාර්තා නො වූ ආපසු යැවුම් 200යි. ආපසු යැවුම් පොත්වල වාර්තා වෙලා නැහැලු. ආපසු යැවුම් වලට අදාළ දිත්ත සටහන. මොකද්ද? ණය හිමි පාලන ගිණුම හර ආපසු යැවුම් ගිණුම බැර. ණය හිමි පාලන ගිණුම හර වෙනවා කියලා කියන්නේ වගකීම් අඩු වෙනවා. ණය හිමි පාලන ගිණුම හර ආපසු යැවුම් බැර වෙනවා කියලා කියන්නේ ලාභය වැඩි වෙනවා කීයකින්ද? 200කින්. ලාභය වැඩි වෙනවා කීයකින්ද? 200කින්. තේරෙනවනේ? ලාභය වැඩි වෙනවා 200කින්. දැන් ඇත්තටම මෙතන බලපෑම කීයද? 6000ක් අඩු වෙලා 4500ක් එකතු වෙලා 200ක් එකතු වෙනවා. ඇත්තටම එකතු වෙන්නේ 4700යි. එතකොට අඩු වෙනවා 6000ක්. ඇත්තටම අඩු වෙන්නේ කීයක්ද මේකේ? 62500න් අඩු වෙන්න ඕනි පුතේ කීයක්ද? 1300ක් නේ. 1300යි. 1300ක් අඩු කරමු අපි. නිවැරදි ලාභය හොයාගන්න. ඕක පිළිවෙලට පල්ලෙහාට කරා නම් ඕක පට්ට ලේසි. දැන් 1300ක් අඩු කරපුවාම කීයද? 61200යි. නිවැරදි සුද්ධ ලාභය. ඔන්න එනවා. 61200යි. ආපසු යවුම් ගිණුම බැර වෙනවා කියලා කියන්නේ පුතේ ආදාය මේ වියදම් ගිණුමක්. වියදම් ගිණුමක් බැර වෙනවා කියලා කියන්නේ ලාභය වැඩි වෙනවා. ඒක නිසා තමයි මෙතන මේ 200 වැඩි වුනේ. තේරෙනවනේ? මෙතන 200 වැඩි වුනේ මොනවා හරි වියදම් ගිණුමක් බැර වෙනවා කියලා කියන්නේ ලාභය වැඩි වෙනවා. මොනවා හරි වියදම් ගිණුමක් හර වෙනවා කියලා කියන්නේ ලාභය අඩු වෙනවා. තේරෙනවනේ? එතකොට ආපසු යවුම් කියන්නේ වියදමක් අපේ. හරිනේ? දැන් තේරෙනව නේද දෙසින් එක? දැන් මට කියන්න වත්කම් වලට වෙච්ච බලපෑම. කීයද? 1500කින් අඩු වේ. වත්කම් 1500කින් අඩු වේ. ඊට පස්සේ වගකීම් 200කින් අඩු වේ. වගකීම් 200කින් අඩු වේ. ඉවරයි ඒකත්. 45 46 පහත් තොරතුරු අදාළ වේ. හරිනේ? 45ටයි 46ටයි දීලා තියෙනවා. වැට් ලියාපදිංචි සමාගමක 2019 ජනවාරි මාස ණයට ගැනුම් ණයට විකුණුම් තොරතුරු දීලා තියෙනවා. ණයට ගැනුම් හා ණයට විකුණුම්. මෙතන ණයට විකුණුම් මෙතෙන්ට එන්න ඕනේ 5000. මේ 5000 මෙතෙන්ට එන්න ඕනේ. වැට් එක 750යි. වෙනත් තොරතුරු මුදලින් ගෙවලක් තියෙනවා. ණයට විකුණුම් වාර්තා කිරීමට අදාළ දිත්ත සටහන. කොහමද? විකුණුම් ගිණුම ණයගැති පාලන ගිණුම හර ණයට විකුණුම් වලට අදාළ දිත්ත සටහන පුතේ ණයගැති පාලන ගිණුම හර ණයගැති පාලන හර කීයද? 5750යි. විකුණුම් ගිණුම බැර
විකුණුම් ගිණුම බැර වෙනවා කීයද 5000ක්. ඇත්තටම විකුණුම් 5000යි. වැට් පාලන ගිණුම බැර කීයද 750යි. ඊළඟට මොකක්ද අපෙන් අහලා තියෙන්නේ? වැට් පාලන ගිණුමේ ශේෂය කොපමණද? ගහන්න වැට් පාලන ගිණුමක්. වැට් පාලන. හරිනේ? විකුණුම් මත වැට් එක මේකට බැර වෙන්න ඕනේ 750යි. විකුණුම් මත වැට් එක මොකද වෙන්න ඕනේ? බැර වෙන්න ඕනේ. ගැනුම් මත වැට් එක හර වෙන්න ඕනේ. මොකද ආපසු අය කරගත හැකි නිසා. ගැනුම් මත වැට් එක හර වෙනවා, විකුණුම් මත වැට් එක බැර වෙනවා. මේ වැට් පාලන ගිණුම බැරනේ. ඊට පස්සේ මුදලින් ගෙවුවාම මුදල් ගිණුම බැර වැට් පාලන ගිණුම හර 100යි. වෙනස ගලපලා ගමු දැන්. 750යි 750යි. මෙතන ඇවිල්ලා 550යි 200යි නේ. වැට් පාලන ගිණුමේ පාගේ ශේෂය කීයද පුතේ? 200යි. ඒ කියන්නේ වැට් පාලන ගිණුමේ ශේෂය කීයද? ලක්ෂ 2යි නේ. අනේ 200යි. ලක්ෂ 2යි නෙමෙයි 200යි ඈ. මොකද ඒක නිකන් සංඛ්‍යා වලින් දීලා තියෙන්නේ. පහත ගනුදෙනු වලට අදාළ මූලික සටහන් පොත හා මූලාශ්‍ර ලේඛනය ලියන්න. 5000ක වෙළඳ භාණ්ඩ ණයට විකිණීම. ණයට විකිණීමට අදාළ මූලික සටහන් පොත මොකක්ද? විකුණුම් ජර්නලය. විකුණුම් ජර්නලය. මූලාශ්‍ර ලේඛනය මොකක්ද? මූලාශ්‍ර ලේඛනය විකුණුම් ඉන්වොයිසිය. ඉන්වොයිසිය. සංග්‍රහ වියදම් 200ක සංග්‍රහ වියදම් ගෙවීම. සුළු මුදල්නේ. දැන් ගෙවීම කිව්වහම ගෙවීම් ජර්නලය. ගෙවීම් ජර්නලය සුළු මුදලින් ගෙවුවා කියලා නැහැ. මොකද්ද? ගෙවීම් වවුචරය. ගෙවීම් වවුචරය. ණයගතියන්ගෙන් සල්ලි ලැබුණාම ලැබීම් ජර්නලය. ලදුපත. ලදුපත 1000ක බොල් ණය කපා හැරපුවාම ජර්නල් වවුචරය. ඔව් ජර්නල් වවුචරය නෙමෙයි. පොදු ජර්නලය. නේ? පොදු ජර්නලය. පොදු ජර්නලය මූලාශ්‍ර ලේඛනය ජර්නල් වවුචරය. ඔවා වරදී ඈ මාරුවෙද්දී ඔය වගේ අපිට වැරදුනා වගේ ඔයාලටත් වරදී ජර්නල් වවුචරය. හරිනේ? ඊට පස්සේ ඊළඟ එක. බැංකු සැසඳුමක් යනු කුමක්ද? මොකක්ද පුතේ බැංකු සැසඳුමක් කියලා කියන්නේ? බැංකු සැසඳුමක් කියලා කියන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශයක් කියලා කියන්නේ දැන් බැංකු ගිණුමේ ශේෂයයි ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි අතර වෙනසක් ඇති වුණොත් අන්නේ වෙනස වෙනස මොකෙන්ද ඇති වුණේ කියලා හේතු සොයන්න පිළිල කරන ප්‍රකාශය. තේරෙනවනේ? එතකොට බැංකු සැසඳුමක් කියලා ලියන්නේ මොකද්ද? බැංකු ප්‍රකාශනයේ ශේෂය. බැංකු මේ ගිණුමේ ශේෂය ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය එහෙම නැත්නම් මුදල් පාලන ගිණුමේ ශේෂය සහ බැංකු ප්‍රකාශනයේ ශේෂය අතර වෙනසක් ඇති වුණොත් අන්නේ වෙනස සඳහා හේතු සෙවීමට පිළිවෙල කරන ප්‍රකාශය අපි කියනවා මොකක් කියලාද? බැංකු සැසඳුම් ප්‍රකාශයක් කියලා කියනවා. මොකද බැංකු සැසඳුම් ප්‍රකාශයක් කියලා කියන්නේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි අතර වෙනසක් ඇති වුණොත් ඒ වෙනස සැසඳීම වෙනසට හේතු සෙවීම සඳහා පිළිවෙල කරන ප්‍රකාශය අපි කියනවා මොකක් කියලාද? බැංකු සැසඳුම් ප්‍රකාශයක් කියලා කියනවා. හරිනේ? ඊට පස්සේ අපි යනවා ඊළඟ එකට 49. ව්‍යාපාරයක සිදු වූ පහත දැක්වෙන එක් ගනුදෙනුව වාර්තා කිරීමට අදාළ ගිණුම් වර්ග දෙක අත්පිට ගැනුම්. මුදල් ගිණුම හර නෑ ගැනුම් ගිණුම හර මුදල් ගිණුම. ගැනුම් කියන්නේ වියදමක්. හරි? ආපසු යවුම්. ණය හිමි පාලන ගිණුම හර ආපසු යවුම් ගිණුම බැර. ආපසු යවුම් කියන්නේ වියදමක්. හරිනේ? ඊට පස්සේ බොල් ණය කපා හැරීම. බොල් ණය ගිණුම හර වියදමක්. බොල් ණය ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර වත්කමක්. වැටුප් ගෙවීම. වැටුප් කියන වියදම් ගිණුම හර මුදල් කියන වත්කම් බැර.
මුදල් ගෙවීම් ජර්නලය 50 වෙනි ප්‍රශ්නේ ඔන්න ලියන්න යන්නේ. මුදල් ගෙවීම් ජර්නලයේ වෙනත් ලැබීම් තීරුවේ සටහන් කරන වෙනත් ලැබීම් දෙකක් වන්නේ. වෙනත් ලැබීම් තීරුවේ මුදල් ගෙවීම් ජර්නලයේ වෙනත් ලැබීම් වලට එනවා අමතර ප්‍රාග්ධනය. මොකද්ද? අමතර ප්‍රාග්ධනය. හරිනේ? ඒ වගේම ජංගම නොවන වත්කම් මිලදී ගැනීම. ජංගම නොවන වත්කම් මිලදී ගැනීම. ජංගම නොවන වත්කම් මිලදී ගැනීම. හරිනේ? අය මොනවද? වැට් ගෙවීම. වැට් ගෙවුවාම වෙනත් ගෙවීම් තීරු. මුදල් ගෙවීම් ජර්නලයේ වෙනත් ගෙවීම් තීරුවේ වැට් ගෙවීම් නෙමෙයි. මේ වැට් ගෙවීම් එන්නේ වෙනත් ගෙවීම් තීරුවටනේ. ජංගම නොවන වත්කම් මිලදී ගැනීම නේ අමතර ප්‍රාග්ධනය යෙදවීම හරිය. ජංගම නොවන වත්කම් විකිණීමෙන් ලැබීම. විකිණීමෙන් ලැබීම. ඊට පස්සේ මුදල් ගෙවීම් ජර්නලයේ වෙනත් ගෙවීම් තීරුවේ සටහන් කරන අයිතම මොනවද? ගැනිලි, මුදල් ගැනිලි. මුදල් ගැනිලි. අය ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම් මිලදී ගැනීම. ජංගම නොවන වත්කම් මිලදී ගැනීම. ආය මොනවද? ජංගම නොවන වත්කම් මිලදී ගැනීම. ආය වැට් ගෙවීම. ඔච්චරයි. හරි නේද? හරි එහෙනම් පුතේ අපි මතුගම අධ්‍යාපන කලාපයේ පැය දෙකේ පේපරේ සාකච්ඡා කරලම ඉවර කරා. කොයි වගේ වෙලාවකින්ද? පැයකින්. හරිනේ? පැය දෙකේ පේපරේ අපි සාකච්ඡා කරලම ඉවර කරා පැයකින්. හරිනේ එහෙනම් අපි ඊළඟ පේපර් එකෙන් සම්බන්ධ වෙමු.